ආයුබෝවන් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ දැන් කට්ටියට ඔය විභාගයට කලින් පාඩම් කරන්න යද්දී කට්ටියට මේ අමතක වෙනවානේ. ඒකට මම පොඩි ස්ලිම්බක් හොයාගත්තා. ඒකට කියන්නේ 1 7 30 90 1 කියන දේ එකේ අපි හොඳින් අහගෙන ඉන්නවා. සර් කියන හරි මිස් කියන දේ හරි අහන් ඉන්නවා. ඊට පස්සේ අපි ගෙදර ගිහින් ඒක තුන් පාරක් බලා ගන්නවා. ඊට පස්සේ නිදා ගන්න කලින් ආයි ඒක බලා ගන්න ඕනේ. ඊට පස්සේ මේක අපේ මෙමරි එකේ තියෙනවා. %90 in our memory. ඊට පස්සේ මේක අපේ දවස් 7ක් අපේ මෙමරි එකේ තියෙනවානේ. ඊට පස්සේ 7 වෙනි දවසට කලින් 6 5 4 කියන දවස්වල ආයෙ පාරක් බලා ගන්න ඕනේ. එක පාරක් බලා ගන්නවා. ඊට පස්සේ මේක දවස් 30ක් මතකෙ ඉන්නවා. කියන්නේ මාසයක් මතකෙ ඉන්නවා. ආයෙ පාරක් බලා ගන්න ඕනේ. ආයෙ පාරක් බලා ගත්තාම දවස් 90ක් මාස 3ක් දෙක මතකෙ ඉන්නවා. 3ක් මතකෙ හිටාම eternal memory එකක් වෙනවා. ඒ කියන්නේ සදාකාලික ස්ථිර මතකයක් වෙනවා. මේ eternal memory කොහොම වෙන්නේ? A level කරන කට්ටියට විශේෂයෙන්ම දැන් A level කරන අයියලා අක්කලා ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ eternal memory තියෙන එක විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත්. මම සයිටින් සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා දිගටම ෆලෝ කරන්න. ස්තුතියි.